සුබ දවසක් මැණික් යාළුවෝ සියලුම දෙනාට. අද මම පොඩි ගල් සෙට් එකක් ඔයාලට ගෙනල්ලා තිනවා. ෆුල් ක්ලීන් ගල්. ඉතින් මේ වගේ මිල ගණන් මම කියන දැන් මේක මේ කැරට් 2.5 ගානක ගලක්. ඉතින් මේ වගේ ගල් යනවා සාමාන්‍ය රුපියල් 10,000ට 12,000ට වගේ යනවා. මොකද ඒකේ කට් කරලා පස්සේ අපිට සාමාන්‍යයෙන් මිලකට දෙන්න පුළුවන්. දැන් මේක කැරට් 2යි තියෙන්නේ. ඉතින් මේක ගෝවංග පුෂ්පරාගය මේක කැරට් දෙක වුණාට මේ කැරට් එකක් ෆුල් ක්ලීන් ගන්න පුළුවන්. එතකොට මේක අපි රුපියල් 2000කට විතර වගේ ගත්තට කමක් නැහැ. දැන් මේක ගිවුඩ ගලක්. එතකොට ගිවුඩේ නම් මේකත් රුපියල් 2000ක් විතර වගේ තමයි වටින්නේ. එතකොට මේකෙන් හීට් කරලා කැරට් එකක් ගන්න පුළුවන්. මේකත් පොඩි උට්ටු ගලක්. එතකොට මේක කැරට් 3.5 ගානක් තියෙනවා. මේ වගේ ගල් ඉතින් රුපියල් 6,000කට 7,000කට වගේ ගත්තට පාඩු නෑ. මොකද කැරට් එකමාරක් විතර මේකෙන් බේර ගන්න පුළුවන්. කියන්නේ හීට් කරන්නත් එපා. ඒ හින්දා. එතකොට වගේ ගල් සාමාන්‍යයෙන් පොඩි ගණන් වලට යනවා. එතකොට මේකත් කැරට් 2යි ගාන පොයින්ට් ගලක්. එතකොට මේකේ සාමාන්‍යයෙන් කැරට් එකක් හෝ පොයින්ට් ගානට තමයි කපන්න පුළුවන්. ඉතින් මේ වගේ ගල් සාමාන්‍යයෙන් රුපියල් 3-4,000ට වගේ ගත්තට පාඩු නෑ. දැන් මේ බලන්න මේක ඔට්ටු ගලක්. මේක කැරට් 4.2ක් තියෙනවා. ඉතින් මේ වගේ ගලක් රුපියල් 10,000කට වගේ ගත්තට පාඩු නෑ. මොකද 10,000කට ගන්න කියන්නේ මේ වගේ තව වැඩ තියෙන හින්දා. ඊට පස්සේ මේ රතු ගෙවුද මේක නම් සාමාන්‍යයෙන් ටිකක් වටින ගලක්. එතකොට මේකත් ඔට්ටුවක්. එතකොට මේකේ සාමාන්‍යයෙන් ක්ලීන් ගල්. එතකොට මේ වගේ ක්ලීන් ගල් වලට ඔයාලා මිලක් දුන්නාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ වගේ වැඩ ගන්න පුළුවන් ඉන්න. එතකොට ඔය අතරේ මේ වයිට් සපා එක බලන්න. ඒකට ඇතුළ ෆුල් ක්ලීන්. ඉතින් මේ වගේ ගල් වලට සාමාන්‍ය මිලක් දුන්නාට කමක් නැහැ. හොඳට වැඩ කරගන්න පුළුවන් ගල් නේ. දැන් මේක බලන්න ආත්මරාගය. මේකේ පොයින්ට් ගලක් වුණත් කැපුණාට ඒකට එන මිල වැඩි. පත්වරාග කියනවා දැන් නංගල් ගැටිය මේ පර්පල් ඒකට මේ වගේ මේ දැන් මේ තියෙන ගල් සෙට් එක ෆුල් ක්ලීන් එකක්. ඒකට මේ වගේ ගල් වලට මිලක් වැඩිපුර මිලක් දුන්නට කමක් නැහැ. මොකද වැඩක් ගන්න පුළුවන් ගල්. එතකොට මේ වගේම ගල් එනවා ඇතුලෙන් පළුදු තියෙනවා. එතකොට ඔය මේ තියෙන ගල් වලට අපි මිලක් ගහලා ගත්තට වැඩක් නැහැ. අපිට ඒවා දෙන්න බැරි හින්දා ගද්දි වල ගන්න දෙන්නේ මේ වගේ ෆුල් ක්ලීන් ගල් ටිකක්. ඉතින් මේ වගේ ගල් ගත්තට ප්‍රවාපාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඒ වගේම වැඩ කරාට පස්සේ හොඳ මිලක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් කන්ති ගන්න අනිවාර්යෙන් ගෝ ක්ලීන් කැපෙන හොඳ ගලක් තෝරන්න. එතකොට ඒකෙන් ඔයාලට මිලක් තීරණය කරන්න පුළුවන්. ඒකයි මේ ගල් සෙට් එක දැම්මේ. බලන්න හොඳ ලස්සන ක්වීන් ගල්. ඉතින් මේ වගේ ගල් වලින් අරගෙන පරාද වෙන්නේ මේ වගේ ගල් ගත්තා. ඒකයි මට ඔයාලට කියන්න ඕනේ. ඉතින් මගේ channel එක හොඳයි නම් subscribe කරලා bell icon එක දාලා තියාගන්න. ඊගොඩ වීඩියෝ එකක් ආපු සැනින් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක කරේ ඔයාලට පොඩි දැනුමක් හරි ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. ඉතින් එහෙනම් අදට මම සමුගන්නම්. ඔයාලට සුබ දවසක්. ඒකට මේ ජාති ගන්න ෆුල් ක්ලීන් කරන්න. ටිකක් මුලින් දුන්නට කමක් නැහැ. මොකද ඒ වගේ වැඩ කරගන්න පුළුවන්. සුබ දවසක්.